මේ ඔබ දකින්නේ ලෝකයේ ඕනෑම ස්ථානයකට තම ගුවන් බලය රැගෙන යා හැකි මුහුද මැද පාවෙන නගරයක් බඳු ටොන් ලක්ෂයකටත් වඩා බරකින් යුක්ත USS ඒබ්‍රහම් ලින්කන් ගුවන් යානා ප්‍රවාහන නෞකාව. හිතවතුනි, මේ නෞකාව සාමාන්‍ය යුද නෞකාවක් නම් නෙමෙයි. මෙය සාමාන්‍ය යුද නෞකාවකට එහා ගිය න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක කරන ඇමරිකානු නාවික හමුදාවේ බලවත්ම ගුවන් යානා ප්‍රවාහන නෞකා පන්තියෙන් එක් නෞකාවක් වෙනවා. අද අපි කතා කරමු මුහුද මැද පාවෙන නගරයක් බඳු ඇමරිකාවේ යුද ශක්තියේ අභිමානය සහ ආඩම්බරය බඳු වූ USS ඒබ්‍රහම් ලින්කන් නෞකාව ගැන මේ වීඩියෝ එකෙන්. ඇමරිකාවේ 16 වෙනි ජනාධිපති වූ ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයාට ගෞරවයක් දැක්වීම පිණිස නම් කළ මේ දැවැන්තයාව නිෂ්පාදනය කිරීමට ඇරඹෙන්නේ 1984 වර්ෂයේදී. ඉන් වසර 5ක් ගත වූ පසු එනම් 1989 වර්ෂයේදී ඇමරිකානු නාවික හමුදාව වෙතට මේ සද්දන්ත යුද නෞකාව බාර දෙනවා. මේ දැවැන්ත යුද නෞකාව නිමිට් ක්ලාස් එයාක්‍රාෆ්ට් කැරියර් එකක්. නිමිට් ක්ලාස් කියලා කියන්නේ ලෝකයේ බලවත්ම යුද නෞකා ශ්‍රේණියක් ලෙස හැඳින්වෙනවා. මේ සද්දන්තයාගේ දිග ගත්තහම මීටර් 322ක් පමණ වෙනවා. තවත් සරල කරලා කිව්වොත් හිතවතුනි, දැවැන්ත ෆුට්බෝල් ක්‍රීඩාංගන 3කට වඩා ඔහුගේ දිග විශාලයි. ඉතින් ඔයාට හිතාගන්න පුළුවන් මේ සද්දන්තයාගේ විශාලත්වයේ තරම. USS ඒබ්‍රහම් ලින්කන්ගේ වේග සීමා ගැන කතා කළොත් ඔහුට නොට්ස් 30ක වේගයකින් ගමන් කරන්න පුළුවන්. ඒ කියන්නේ පැයට කිලෝමීටර් 55ක වේගයකින් මේ නැවට ගමන් කරන්න පුළුවන් කියන එක. මේ සද්දන්තයාට මුහුදේ ගමන් කරන්න ඉන්ධන අවශ්‍ය වෙන්නේ නැහැ. හිතවතුනි, මේ USS ඒබ්‍රහම් ලින්කන් නෞකාව තුළ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක දෙකක් ස්ථාපනය කරලා තියෙනවා. අන්න ඒ නිසා එමගින් ඔහුට අවුරුදු 20ක් 25ක් එක දිගට ගොඩබිමකට එන්නේ නැතුව මුහුදේ තම ක්‍රියාකාරකම් වල යෙදමින් ගමන් කරන්න පුළුවන්. USS ඒබ්‍රහම් ලින්කන්ගේ සේවා කාලය තුල 1991 සිට 2003 කාලවලදී විශේෂ මෙහෙයුම් රැසකට ඔහුගේ දායකත්වය ලබා දීලා තියෙනවා. ඒ වගේම හිතවතුනි, ඉරාක යුද්ධය තුලදීත් ඔහු විසින් විශේෂ කාර්යයන් රැසක් ඇමරිකානු හමුදාව වෙනුවෙන් ඉටු කර දීලා තියෙනවා. 2003 වර්ෂයේදී ජෝර්ජ් W. බුෂ් විසින් අනදුන්න මිෂන් කම්ප්ලෙක්ස් කියන මෙහෙයුමද දියත් කළේ මෙන්න මේ නෞකාව ඔස්සේ. ඒ වගේම තමයි මේ නෞකාව තුල 5000කට වැඩියෙන් ක්‍රූ මෙම්බර්ස්ලා ඉන්නවා කියලා වාර්තා වෙනවා. ඉතින් මේ වාගේ සද්දාන්තයකට පාවෙන යුද නගරයක් කියලා කියන්නේ ඇයි කියන කාරණය ගැන දැන් ඔයාට තේරෙනවා ඇති. ඉතින් ඇත්තටම මේ සද්දාන්තයා මුහුද මැද පාවෙන යුද නගරයක් වගේ. මේ නෞකාව තුල එහි වැඩ කරන නාවිකයින්ට සුපිරි පන්තියේ භෝජනාගාර, වෛද්‍ය පහසුකම් සපයන රෝහල් වගේම ජිම් එකක් සහ පුස්තකාලයක්ද පවතිනවා. USS ඒබ්‍රහම් ලින්කන් කිසිම අවස්ථාවක තනියෙන් ගමන් කරන්නේ නැහැ. හැම විටම එයට ආරක්ෂාව සපයමින් කැරියර් ස්ට්‍රයික් ගෲප් එකක් විදියට තවත් යුද නෞකා කිහිපයක් සහ සබ්මරීන් කිහිපයක් මේ දැවැන්තයාට ආරක්ෂාව සපයමින් යන නිසා ඔහු හැම විටම සුරක්ෂිතයි. ඉතින් මේ සද්දන්තයාව සතුරු ප්‍රහාරයකින් මුහුදුබත් කරනවා කියන්නේ අමාරු වැඩක් නෙමෙයි, කොහොමත්ම කරන්න බැරි වැඩක් කියලා තමයි ඇමරිකාව නම් කියන්නේ. USS ඒබ්‍රහම් ලින්කන්ගේ සෙල්ෆ් ඩිෆෙන්ස් සිස්ටම් එක ගත්තහම සී ස්පැරෝ මිසයිල පද්ධතියකින් වගේම රේම් මිසයිල පද්ධතියකින් සන්නද්ධ කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ නැවට උඩින් මැස්සෙක්ටවත් ගමන් කරන්න බෑ කියලා තමයි ඇමරිකාව නම් උදම්මනන්නේ. ඇමරිකාව මේ මොනදේ කිව්වත් ඉරානය සමත් වෙලා තියෙනවා ඔවුන්ගේ ඩ්‍රෝන යානා මේ නැව ආසන්නයටම යවලා මේ නැවේ ඡායාරූප ගන්න. ඉතින් මේ නිසා USS ඒබ්‍රහම් ලින්කන් නෞකාව තවදුරටත් ආරක්ෂිතද කියලා කියන එක ගැන ඇමරිකාවේ ආරක්ෂිත ප්‍රධානීන්ට ගැටලුවක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඔබ දන්නවා ඇති මේ වන විටත් USS ඒබ්‍රහම් ලින්කන් ගුවන් යානා ප්‍රවාහන නෞකාව විශේෂිත වූ මෙහෙයුමකට ඉරානයේ මුහුදු කලාපයට ආසන්න වෙලා තමයි තියෙන්නේ. සති ගානක් තිස්සේ ඉරානයට ප්‍රහාරයක් එල්ල කරනවා කියලා ඇමරිකාව වහසිබස් දෙඩුවත් තවමත් ඔවුන්ට ඉරානයට ප්‍රහාරයක් එල්ල කරන්නට බැරි වෙලා තියෙනවා. මේ වනකොට ඇමරිකාවට කුතුහලයක් තියෙනවා මේ USS ඒබ්‍රහම් ලින්කන් නෞකාවට ප්‍රහාරයක් එල්ල කිරීමට ඉරානයට අවියායුධ තියෙනවද කියන එක ගැන. මේ කාරණය නිසා ඇමරිකාව විසින් ඉරානයට ප්‍රහාරයක් එල්ල කිරීම තව දුරටත් ප්‍රමාද කරමිනුයි පවතින්නේ.
යම් හේකින් ඉරානය විසින් කුමන හෝ ප්‍රහාරයකින් මේ නෞකාව ගිල්වලා දැම්මොත් ඇමරිකාවට තියෙන අභිමානයට තමයි කැලලක් ඇතිවෙන්නේ. ඉතින් ඇමරිකාව උනත් දන්නවා ඉරානයේ තියෙන මිසයිල ශක්තිය සහ ඔවුන්ගේ හමුදාවේ බලය ගැන. ඉතින් ලේසියකින් ඉරානය කියන රට මේ ගේම අතාරී කියලා නම් අපිට හිතන්න බෑ. ඒ වගේම තමයි ලෝකයේ බලවත්ම නාවික ශක්තිය සහ ගුවන් බලය තියෙන ඇමරිකාවේ මෙවැනි සද්දන්තයේ ගිල්ලනවා කියන එකත් ඉරානයට ලෙහෙසියෙන් පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් නන් නෙමෙයි. මොකද ඇමරිකාවේ යුද තාක්ෂණය කියන්නේ අද අපි දකින තාක්ෂණයම නෙමෙයි. අපි දකිනවටත් වඩා ඔවුන්ට රහස් අවියායුධ වගේම තවත් අවුරුදු ගණනාවක් හිතලා ඔවුන්ගේ යුද තාක්ෂණය නිර්මාණය කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ඔයාගේ අදහස මොකක්ද? USS ඒබ්‍රහම් ලින්කන් ගුවන්යානා ප්‍රවාහන නෞකාව ඉරානයට මුහුදුබත් කරන්න පුළුවන් වෙයිද? ඉතින් මේ ගැන ඔයාගේ අදහසත් අනිවාර්යෙන්ම පල්හැක් කමෙන්ට් සෙක්ෂන් එකේ පළ කරගෙන යන්නට අමතක කරන්න එපා. ඒ වගේම ඔගොල්ලෝ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරගෙන යන්නත් කියලා අපි ඔයාලට ආරාධනා කරනවා. එහෙනම් අදට අපි මේ වීඩියෝවෙන් සමුගන්නටයි මේ සැරසෙන්නේ. සියලු දෙනාටම සුබ දවසක්.